ආයුබෝවන් කුරුල්ලා නිසා ඔබ වේදනාවටපත් වෙච්ච කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔබට. කුරුල්ලාවක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. කුරුල්ලාවක් කියන්නේ ඔබගේ මුහුණේ පපු ප්‍රදේශයේ හෝ කොන්ද ප්‍රදේශයේ ඒ වගේම අත්වල එන්න පුළුවන් සීබම් නිපද වෙන ග්‍රන්ථි වර්ගයක් තියෙනවා. ඒ ග්‍රන්ථි අවහිර වීම තමයි මේක ඇති වෙන්නේ. මේකේ විවිධ අවස්ථාවන් වලට ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාන උදාහරණයක් විදිහට ගන්නව නම් මේක කුඩා බිබිලි වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා බිබිලි වලට බැක්ටීරියා ආසාදනය වීමෙන් ඇතිවන ටිකක් වේදනාත්මක සැරව ගෙඩි ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද මේව ඇති වෙන්නේ කියලා. මේක ඇති වෙන්න විවිධාකාර හේතු තියෙනවා. පළවෙනි තමයි ඔබේ පෞල් පසුබිම. පෞලයට තියෙනවා නම් බොහෝ වෙලාවලට ඔබට තියෙන හැකියාවක් තියෙනවා. ඔබගේ හෝමෝනමය සමතුලිතතාවයේ බිඳ වැටලා තියෙනවා නම් ඒ නිසා මේවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික දහඩියට නිරාවරණය වීම, අධික සූර්යාලෝකයට නිරාවරණය වීම, ඒ වගේම නැත්නම් ගන්නා බෙහෙත් වර්ග නිසා ඔබට මෙම කුරුළෑ ඇතිවීම වැඩි වෙන්න පුළුවන්. කිරි, සීනි අධික ආහාර ගැනීමෙන් බොහෝ වෙලාවට මේ කුරුළා ඇති වෙන බව හොයාගෙන තියෙනවා. චොකලට් වලටත් කුරුළා ඇති වෙනවා කියන එක නම් දුර්මතයක්. හැම මේදාධික ස්වභාවය සහ මේදාධික ස්ක්‍රබ්ස් වර්ග ආයතිය පාවිච්චි කිරීමෙනුත් ඒ වගේම නිතර මුහුණ ඇල්ලීම, තියෙන කුරුළා කැඩීම නිසා මෙය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කුරුළා ඇති වෙන්නේ තරුණයෙක්ගේ. තරුණ අවදියෙන් පස්සේ තමයි කාන්තාවන්ගේ පිරිමින්ට වඩා වැඩි ප්‍රතිශතයක් කුරුළෑ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ. කුරුළෑ වලට විවිධාකාර ප්‍රතිකාර තියෙනවා. ආලේපන ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම පොඩ මෙහෙ ද්‍රව්‍ය තියෙනවා. නමුත් ඔබගේ සමට ගැළපෙන මේ ප්‍රතිකාරය සමේ ආකාරයට වෙනස් වෙනවා. ඒ නිසා ඔබ චර්ම රෝග වෛද්‍යවරයෙක් හමු වුණොත් ඔබගේ සමට ගැළපෙන ප්‍රතිකාරය ලබා ගත්තොත් මේ නිට්ටාටව සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එසේ ලබා දෙන ඖෂධ මාස 2-3ක කාලයක්වත් අඩුම වශයෙන් ලබා ගන්න ඕනේ. අතරමඟදී කුරුළෑ හොඳ වුණාන් පස්සේ නැවතුවොත් ඒක තිබ්බට වඩා වැඩි ප්‍රමාණයකින් එන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් තව නරඹන්න මාත් එක්ක එකතු වෙන්න.